පුතා විතරද කඩේ ඉන්නේ? මමයි මාමා ඉන්නේ. ඒ කිව්වේ පුතාගේ මාමා. මාමණ්ඩි. ඒ කිව්වේ මම බදින්න ඉන්න කෙල්ලගේ තාත්තා. එයාගේද මේ කඩේ? පිස්සුද? ඕකට කොහෙද ඔච්චරවත් කම. එතකොට මගේ දුවට මොකද? එයාට මොකුත් වෙන්නේ නැහැ. එතකොට මගේ දුවව නෙවෙයිද බඳින්නේ? අංකල්ගේ දුව තමයි බදින්නේ. එහෙනම් කිව්වේ අර කඩේ මාමගේ දුව බඳින්න ඉන්නේ කියලා. ඕව ඉතින් කඩේ ඉන්නේ අංකල්නේ. පොඩ්ඩයි ඉන්න. පුතා විතරද කඩේ ඉන්නේ? මම දැන් ඇහුවේ කඩේ කවුරුවත් ඉන්නවද කියලා නෙවෙයි. පුතාට ගෝලයෙක් එහෙම නැද්ද කියලා. එහෙම අහන්න එපැයි අංකල්. ගෝලයා ඇව්වා බැංකුවට දවසේ සේල් එක 10 lakhs ඩිපොසිට් කරන්න කියලා. මේකට නම් හොඳට සල්ලි තියෙනවා. උසත්තාවනේ. මේ තමයි ගෝලයා. මම තමයි ගෝලයා. තමුසෙට සල්ලි දාලා එන්න ඔච්චරලා ගියාද? නෑ බොස් මේ මුන්ව හුරතල් කරලා බෑ ඔව්. පුතා. පුතා යකෝ බැංකුවෙන් එහෙම කතා කරනවද? සමහර විට වයසින් වැඩි හින්දා වෙන්න ඇති. මේ ඵලයන් ගිල ඔය කවර ටික පිටලා දාපන්. පුතා වෙන ෆෝන් එකක් එහෙම නැද්ද? දෙන්නක. තියනවා. මේ මෙහෙට වරෙන්. මේ මටයි මාමටයි මටයි මහත්තටයි බොන්න මරණ කරන්නේ. මේ ඉතිරි සල්ලි උඹ මනහයි කාපන්. මගේ ලාච්චුවෙන් සල්ලි අරගෙන මටම තියාගන්න. ඌ එන කම්බැලියෙක් වගේ නේද? ඔව් අංකල්. එතකොට මේ කඩේට ලෝන් එකක් එහෙම දාලාද ගත්තේ? ලෝන් මේ හැමදේම ෆුල් කෑෂ් වලට ගත්තේ. මට ඔය ණය හරියන්නේ නෑනේ. සාන්ත මහත්තයා ඉන්නවද? ඔව් මං තමයි. අපි මේ බැංකුවේ විනාඩියක් දෙන්න. ඔය බැංකුවෙන් උත්තාවනේ. අංකල් දෙන්න කොට ෆෝන් එක. මේක බලන්න කොට. මේක සුපිරි ෆෝන් එකේ. ඔහොම ඉන්න. ලෝන් එකක් ඇප්ලයි කරා නේද? ඔව්. බොස් බීම දෙක ගෙනාවා. මහත්තයාගෙන් බොන්න. thank you. මහත්තයා ෆෝන් එක බලන්නද? අපි මේ බැංකු වැඩේ බැංකුව වැඩේ හරි. අපි යමු ෆෝන් එක. මේ ඔය ලෝන් එක මේක හරියන්නේ නැහැ. ඌ අතන හිටියොත් වැඩේ ඔක්කොම ටික බදර් වෙයි. අද්ද ගහන ප්ලෑන් එක මේක try කරමු. මේ මෙහෙට ඇවිත් මේක පිහදපන් වරෙන්. වරෙන් මෙහෙට. වරෙන්. මේ මිස්ටර් ශාන්ත චුට්ටක් එන්නකෝ. කවුද අර මිනිස්සයා? මම මේ ලෝන් එක ගැන කතා කරන්න යද්දි ඌ ෆෝන් එකක් ගැන කතා කරනවා. එයාට පොඩි පිස්සු ගතියක් තියෙනවා. කාත් කවුරුත් නැති මිනිස්සෙක්. ඒ නිසා මම වැඩට තියාගත්තා. දැන් ඇත්තටම බලන්න මහත්තයා ෆෝන් එකක් ගන්න ආපු කෙනෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. අර ඉන්න මහත්තයා ඉන්නවනේ. එයා තමයි ලෝන් එකක් දෙන්න ආපු කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තට හැමදාම කවුරු හරි ආවම එහෙම හිතා ගන්නවා. පිස්සුනේ ඩයල් එකට. මහත්තයත් ඒ වගේම ඉන්න. අනේ පව් කොල්ලා. මේ මල්ලි මේ එන්නකෝ. මට හොඳ ෆෝන් එකක් පෙන්නන්න. හරි මහත්තයා ඉන්න. වෙන මොනවද තියෙන ෆෝන්? ඉන්න. මහත්තයා විනාඩියක් දෙන්න. මේ මහත්තයාට පොඩ්ඩක් ෆෝන් එක පෙන්නන්නකෝ. මම අර පැත්තට ගිහිල්ලා එන්න.